අපි එදිනෙදා කරන කටයුතු, අපි සැලසුම් කරන කටයුතු තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතය වඩාත් සාර්ථකව, වඩාත් තෘප්තිමත්ව ගොඩනගා ගැනීමට. පාව්ලෝ කොයිලෝ අල්කෙමිස්ට් කෘතියේදී කියනවා, ඔබට යමක් වුමනා වෙද්දී ඔබට උදව් කරන්න, ඔබේ වුමනාව සම්පූර්ණ කරගන්න උදව් වෙන්න මුළු විශ්වයම කුමන්ත්‍රණය කරනවා කියලා. ඔබත් මමත් අපේ ජීවිත ගොඩනගා ගන්න, සාර්ථකත්වයට පත් කරගන්න, තෘප්තිමත් ජීවිතයක් ගත කරන්න ඒ වුමනා කරන මූලික සුදුසුකම මේ වෙද්දිත් සපුරලා ඉවරයි. ඒ ඔබ මම මේ විශ්වයේ, මේ ලෝකයේ අපි වෙනුවෙන් ඉඩක් වෙන් කරගෙන මේ වෙද්දිත් අවසන්. අපිට දැන් තියෙන්නේ අපි වෙන් කරගත්ත ඉඩ පුළුල් කරගනිමින් වඩාත් පළල් විදිහකට ලෝකයේ දිහා, ජීවිතයේ දිහා බලමින් අපි මේ වෙන් කරගත්ත ඉඩ අපිට වුමනා කරන අපේ ජීවිතය ගොඩනගා ගන්න, නැත්නම් අපේ සාර්ථක තෘප්තිමත් භාවය සහිත ජීවිතයක් ගොඩනගා ගන්න ඉවහල් කර ගැනීම. ඒ සඳහා අපිට මූලිකවම සිද්ධ වෙන දේ තමයි පහසු කලාපයෙන් ඔබට අඩිය තියෙන එක. ඔබ දන්නවා අපේ ජීවිතය ඇවරේජ් ගත්තොත් අපේ ජීවිත කාලය, ආයු කාලය සාමාන්‍යයෙන් අපේ ජීවිතයේ අවුරුදු 80ක් කියලා අපි උපකල්පනය කළොත් අපිට තියෙන්නේ සති 4000ක විතර ගමන. මේ වෙද්දිත් ඔබේ මගේ වයස අනුව අපිට හිතන්න පුළුවන් අපි කොයිතරම් කාලයක් මේ වෙද්දි ජීවිතය ගත කරලා තියෙනවද කියලා. එහෙමනම් අපිට ඉදිරියට තියෙන ජීවිතය, අපි බලාපොරොත්තු වෙන ජීවිතය ගොඩනගා ගනිද්දී අපිට තීරණය කරන්න වෙනවා අපි මොන දේවල්ද තෝරගන්නේ කියලා. අපි මේ වෙද්දි ලෝකයේ දියුණුවේ ඉහළටම නැගපු, සාර්ථකත්වයේ හිනිපෙත්තේ හිඳපු මිනිසුන්ගේ ජීවිත දිහා මදකට හැරිලා බැලුවොත් ඒ හැම කතාවක්ම එක රැයකින් සම්පූර්ණ වෙච්ච සාර්ථක ජීවිත කතා. අපි උදාහරණ හැටියට ගත්තොත් වෛද්‍ය විද්‍යාවේ කඩයිමක් වුණු පෙන්සිලින් හොයාගත්ත ඇලෙක්සැන්ඩර් ෆ්ලෙමින්ගේ ඒ සාර්ථක පර්යේෂණයක් නෙමෙයි ඔහු කරන්නේ, අසාර්ථක පර්යේෂණයක ප්‍රතිඵලයක් හැටියට තමයි පෙන්සිලින් ලෝකෙට. තෝමස් අල්වා එඩිසන් විදුලි බල්බය හොයාගන්නේ එකම උත්සාහයක ප්‍රතිඵලයක්. සිය ගණනක් අසාර්ථක වූ උත්සාහයන් ප්‍රතිඵලයක් අවසානයේ. එහෙම අපේ ජීවිතත් අපි සැලසුම් කරනවා, ඒ දිනදා කටයුතු කරනවා, සාර්ථක ජීවිතයක් වෙනුවෙන් තෘප්තිමත් ජීවිතයක්. ඒ අපි බලාපොරොත්තු වෙන ජීවිතෙට අපිට රේඛීය ගමනක් කිසිදා ළඟා. අපේ ජීවිතය අපි සාර්ථකව ගොඩනගා ගැනීමේදී අපිට විවිධ මේ සියලු දේවල් අනිවාර්යයි. අපි උත්සාහය ගන්න ඕනේ. ඔබේ ජීවිතය, ඔබේ සාර්ථකත්වය, ඔබේ ජයග්‍රහණයේදී උල්වර සම්පෙන්නේ. ඔබේ ජීවිතේ ඔබ පරාජය වෙන තැන්වලදී, ඔබ අසමත් වෙන තැන්වලදී ඔබ ළඟින් ඉඳගෙන ඔබව නිර්ව්‍යාජව පිරිනමන කරන්නේ. අපි ඒ සඳහා තෝරගන්න යුතුවා විශ්ව සාහිත්‍ය, දේශීය සාහිත්‍ය වලින් ලියවුණු පොතපත ඇසුරින් ලබා ගන්නා වූ දැනුම සාරාංශගත ජීවිතයේ සාර්ථකත්වයට, දියුණුවේ හිමිපෙත්තටම නැගපු ඒ අද්විතීය මිනිසුන්ගේ ජීවිත කතා දිහා ආපහු බැලලා බලලා ඒ ජීවිත කතාවලින් අපේ ජීවිතයට එකතු කරගන්න හැකියාවක් තියෙන දැන් සම්පූර්ණයි. අපි හිතුවා පුංචි කතා ඇසුරේ ඒ අන්තර්ගත සමහර කතා මේ ඒ අන්තර්ගත සාරාංශ එක්ක බෙදා ගන්න.
ඒ වෙනුවෙන් අපි අලුත් ආරම්භයක් ගත්තා. ඒ YouTube නාලිකාවක් ආරම්භ කරමු. මේ YouTube නාලිකාව ඔස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතයේ ඔබේ සාර්ථකත්වයේ කොටස් කරගන්න. ඔබට දිරිමත් කරන්නේ ඔබව දිරිමත් කරන්නේ. අපි ආරම්භ ඔබට අපේ YouTube නාලිකාව එකතු කරන ප්‍රබාව ලයිව් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉදිරියේදී ඔබේ පහසු කලාපයෙන් ඔබට අඩිය තියන්නේ පහසු කලාපයේ ඔබේ තියෙන සුන්දරත්වය සාර්ථකත්වය ළඟා කරගන්න ඔබට අවශ්‍ය විරිය ශක්තිය අපට හැදියා